නාගසේන මහරහතන් වහන්සේ බුද්ධ ශාසනය කියන එක විස්තර කළා. මේ ධර්මය අවබෝධ කරන එක බඩගින්න ඉන්න කෙනෙක් සාමාන්‍ය උපමාවකින් බඩගින්න ඉන්න කෙනෙක් කෑමකින් සංසිඳෙනවා කියලා හිතන්න කියලා පුංචි උපමාවක් දුන්නා. කුණු ගෑවිලා ඉන්න කෙනෙක් වතුරෙන් නාලා පිරිසුදු වෙනවා කියලා හිතන්න. ලෙඩ වෙලා ඉන්න කෙනෙක් දක්ෂ වෛද්‍යවරයෙක් අහුවෙලා සුව වෙනවා කියලා හිතන්න කියලා විස්තර කළා. දරුණු කුෂ්ඨ රෝගියෙක් දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට යනවා රෝහලකට. ඒ රෝහලට ගිහිල්ලා ඒ දක්ෂ වෛද්‍යවරයා ගෙන් බෙහෙත් අරන් එයා සනීප වෙනවා. ඒතුර ඒ වගේ තමයි බුද්ධ ශාසනයේ අපි මේ සංසාර රෝගයෙන් රෝගී වෙලා ඉන්නේ. රාගයෙන් රෝගී වෙලා, ද්වේෂයෙන් රෝගී වෙලා, මෝහයෙන් රෝගී වෙලා, අසහනෙන් රෝගී වෙලා, පීඩාවෙන් රෝගී වෙලා, නොනිමෙන තෘෂ්ණාවෙන් නැවතිල්ලක් නැතුව දුවන ගමනින් රෝගී වෙලා ඉන්නේ අපි. ඒ රෝගීට බෙහෙත් හොයාගෙන බුදුරජාන් වහන්සේ නැමැති වෛද්‍යවරයා ළඟට යනවා බුද්ධ ශාසනය නැමැති ආරෝග්‍ය ශාලාවට. ඔන්න අපි දැන් ලෙඩෙක් යනවා. ලෙඩෙක් ගිහිල්ලා දැන් බුදුරජාණන් වහන්සේගෙන් බෙහෙත් ගන්න ඕන. ඒ දහං ඖෂධය බොන්න ඕන. ඒ දහං ඖෂධය බීලා තමයි සනීප වෙන්නේ. ඒ දහං ඖෂධය බීලා සනීප වෙන තාක්කල් රෝගියාගේ රෝගී ගතිගුණය ප්‍රකට වෙනවද නැද්ද? කෙන්දිරි ගාන ඉස්පිරිතාලෙට ගිය ගමන් කෙන්දිරි ගාන එක නැත වෙනවද? අයියෝ අයියෝ කියන්නේ අරහෙට දඟලනවා මෙහෙට දඟලනවා කෑ ගහනවා වමනේ යනවා මල මුත්‍රා පිට වෙනවා ලෙඩෙක් එයා. බෙහෙත් බීලා සනීප වෙනකල් රෝගී ස්වභාවය ප්‍රකට කරනවා. අන්න ඒ වගේ තමයි අපි කෙලෙස් රෝගේ සංසිඳව ගන්න මෙතෙන් ආවට පස්සේ ආපු ගමන් අපි සනීප වෙලා නැහැ. මේ ධර්මයෙන් දහං ඖෂධය අරන් සුවපත් වෙනකල් අපේ කෙලෙස් ස්වභාවය ප්‍රකට වෙනවා. එක්කෙනෙක් අහංකාරයි, එක්කෙනෙක් ලොක්කා වගේ, එක්කෙනෙකුට වැඩක් බාර දුන්නාම එයාට ඔක්කොම අයිති වගේ. ලෙඩු. හරි. තව ලෙඩෙක් එනවා. ඒ ලෙඩ ඇවිල්ලා අර ලෙඩා කෙන්දිරි ගන්නවා කියලා මෙයා හැරිලා යනවා. මේ ස්පිරිතාලේ හරියන්නේ නැහැ. මේ ස්පිරිතාලේ හරියන්නේ නැහැ ලෙඩු කෑ ගන්නවා මෙතන. කියලා ආන්නේ වගේ එකක් තමයි මේ අහලා තියෙන්නේ. මන් ලෙඩේ සනීප කරගන්න අසපුවට ආවා. අසපුවේ නැමැති ආරෝග්‍ය ශාලාවට. අනිත් ලෙඩු කෙන්දිරි ගන්න නිසා මා එන්නේ නැත. ඒකමයි. හරි අනුවණයි. උපාදිත් ඇතිය. උපාදිත් තියෙන අනුවණය. ඕක හොඳට හිතන්න අනුන්ගෙන් ඒ අඩුපාඩු ප්‍රකට වෙන්න පුළුවන්. කෑම කාලා සුවපත් වෙනකල් දන්සලේ රණ්ඩු සරුවල් ගොහොරි වැඩි කෑම කන්න යන පොලිමේද කාලා එන පොලිමේද කියන්නකෝ. යන පොලිමේ එතනයි තෙරපෙන්නේ එතනයි රණ්ඩු වෙන්නේ. අර කෑම කාලා යනයි hina හිමීට යන්නේ හිමීට යාලා නේ. ඒ වගේ මේ ධර්මය අවබෝධ කරන තාක්කල් තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්න තාක්කල් ඒ එක එක්කෙනාගේ අඩුපාඩු ප්‍රකට වෙනවා. ධර්මයේ නැමැති අමා දියදහරේ නානකල් ඇඟේ තියෙන කුණු කැත ජරාව දහඩිය ගඳ ඒ නාන්න යන කෙනාගෙන් ප්‍රකට වෙනවා. පොකුණේ අයිනේ හිටියත් ඔක්කොගෙම කුණු ගෑවිලා තියෙන්නේ. ඒකෙන් නාලම සුවපත් වෙන්න ඕන. මෙතෙන් එන්නේ තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්නට කියන තැනට එනකල්ම මේ අවුල තියෙනවා.